ආයුබෝවන් ජොබ් සෝන් LK වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි තවත් අලුත් රැකියා දැන්වීමක් පිළිබඳව තොරතුරු දැනගනිමු. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් නව තනතුරු පුරප්පාඩු. පහත සඳහන් තනතුරු සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් අතුරින් සුදුසුකම්ලත් හා අත්දැකීම් සහිත අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලදේ. මුල්‍ය නිලධාරී සුදුසුකම් හා පළපුරුද්ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් අනුමත පිළිගත් විශ්වවිද්‍යාලයක ගිණුම්කරණය කළමනාකරණය වාණිජ්‍ය පිළිබඳ උපාධියක් හෝ පිළිගත් වරලත් වෘත්ති ආයතනයක ව්‍යාපාර ගිණුම්කරණය මුල්‍ය පිළිබඳ අන්තර්මාධ්‍ය විභාගයේ සමත්ව තිබීම හෝ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලැබූ කාර්මික වෘත්තීය කළමනාකරණ පුහුණු ආයතනයකින් ගණකාධිකරණය හෝ මුල්‍ය පිළිබඳ ලබාගත් NVQ 7 මට්ටමේ සුදුසුකම හෝ ඊට සමාන සුදුසුකමක් සපුරා තිබීම. 2025 ජනවාරි 1 වන දිනට මූලික වෙටුප රුපියල් 58,615කි. මුල්‍ය සහකාර සුදුසුකම් හා පළපුරුද්ද ගණකාධිකරණය කළමනාකරණය වාණිජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා තිබීම හෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ හෝ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ හෝ සහතිකලත් සහ සංයුක්ත ගණකාධිකාරිවරුන්ගේ සංගමයෙහි අන්තර්මාධ්‍ය විභාගය සමත්ව තිබීම හෝ ගණකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සමත් වී තිබීම. මෙහිදී පළමු හෝ දෙවන පෙළ සාමාර්ථයක් සහිත අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවය හිමිවේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කිරීමට හැකියවීම අත්‍යවශ්‍යයි. 2025 ජනවාරි 1 වන දිනට මූලික වෙටුප රුපියල් 49,031කි. වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට නොඇඩි විය යුතුය. පොත්තබන්නා සුදුසුකම් හා පළපුරුද්ද අපෝස සාමාන්‍ය පෙළ සිංහල හෝ දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සහිතව එකවර විෂයන් 6කින් සමත්වීම. අපෝස උසස් පෙළ විෂයන් 3ක් සමත්වීම. සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර. පොත්තබන්නාගේ ආයතනයේ සමාජිකත්වය හෝ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ අවසන් විභාගයේ සමත්වීම හෝ පිළිගත් ආයතනයකින් ජාතික වෘත්තීය සුදුසුකම් පියවර 5 NBQ 5 මට්ටමට අඩු නොවන ගණකාධිකරණ ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබීම. ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කිරීමට හැකියවීම අත්‍යවශ්‍ය වන අතර අදාළ ක්ෂේත්‍රයේ පදපුරුද්ද අමතර සුදුසුකමක් වේ. 2025 ජනවාරි 1 වන දිනට මූලික වැටුප රුපියල් 43,379කි. කළමනාකරණ සහකාර මෙහි තනතුරු 10ක් පුරප්පාඩුව පවතී. සුදුසුකම් හා පළපුරුද්ද අපෝස සාමාන්‍ය පෙළ සිංහල හෝ දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සහිතව එකවර විෂයන් 6කින් සමත්වීම. අපෝස උසස් පෙළ විෂයන් 3ක් සමත්වීම. සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර. 2025 ජනවාරි 1 වන දිනට මූලික වෙටුප රුපියල් 40,403කි. අතිරේක ප්‍රතිලාභ සේවකාර්ථ සාධක භාරකාරත්ව අරමුදලේ හිමිකම වාර්ෂික ලාභ මත ගෙවනු ලබන දිරිදීමනා සේවකයා සහ ඔහුගේ ඇයගේ පවුලේ අය සඳහා වෛද්‍ය ආධාර ප්‍රතිපූර්ණය ප්‍රවාහන දීමනා ත්‍යාග දීමනා නිවාස ණය පොල්ලි සහ වෙනත් ණය පහසුකම් ඔබ ගැන විස්තර ලබාගත හැකි ඥාති නුවණ දෙදෙනෙකුගේ නම් තනතුරු හා දුරකථන අංක අයදුම් පත්‍රයට ඇතුළත් කොට තම අධ්‍යාපන සහතිකවර පිටපත්ද සමග තම අයදුම්පත් 2025 නොවැම්බර් 7 වන දින හෝ එදිනට පෙර විය යුතු වේ. අයදුම් කරනු ලබන තනතුරේ නම ලියුම් කවරේ වම් ඉහළ කෙළවරේ සඳහන් කර සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙත මෙහි දැක්වන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුය. සියලු තනතුරු සඳහා අයදුම්කරුවන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටිය යුතුය. රාජ්‍යාංශීය සේවය කරන අයදුම්කරුවන් සිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා අයදුම්පත් එවිය යුතුය. අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරේ.
අධ්‍යාපන සහතිකවල පිටපත් ඥාති නොවන සාක්ෂිකරුවරුන්ගේ විස්තර සමග සම්පූර්ණ අයදුම් පත්‍රය සකස් කර දැල්ම අයදුම් කිරීමට සූදානම් වන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳි සිටියට ස්තුතියි.